මේ ධර්මයේ අනිත්‍යයට අහන්න සලස්වනවා. ඒතකොට අහන්න සලස්වන්නේ සත්‍යද අසත්‍යද? සත්‍ය. අන්න සත්‍ය පින්බලි උපද්දනවනේ මේ ධර්ම දාණය. මේ සත්‍ය කියන එක ඉතාමත් ප්‍රබල පිනක්. ඒකයි දාන අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම දාණයම උතුම් වෙන්නේ. ඒ ධර්මයේ කියන්නේ සත්‍යමයි දන් දෙන්නේ. ඒක පැතිරිලා යනවා. දැන් දානයක් වුණොත් මේ දාන එක වේලකින් ඉවරයි. උතුම් ධර්මය. ඊළඟට අපි කියමු මොන හරි ගොඩනැගිල්ලක් හැදුවත් දානේ අත්හැරලා ඒකත් අනිත්‍ය විසින් ඒකත් නැසලා දායි. ඒ මේ ධර්මයේ කියන එක පැතිරෙනවා. පරම්පරාවෙන් පරම්පරාවට පැතිරෙනවා. ඊළඟට තවත් කෙනෙක්ගෙන් තවත් කෙනාට යනවා ඒ අදහස. ඒ අදහස මුල් කරගෙන සිතෙන් කයින් වචනෙන් අනිත්‍යයි ක්‍රියා කරනවා. ඒ නිසා ධර්ම දාණය සත්‍ය අහන්න සලස්වන එක, සත්‍ය කියන එක, සත්‍යයට සවන් දෙන එක පුදුම පිනක්.